දිවයින පත්තරේ වාර්තාවට අනුව සිංහල බෞද්ධ මව්වරු 4000ක් වඳ කරලා කියලා තමයි කිව්වේ. ඒ බරපතල චෝදනාව එල්ලවන්නේ මුස්ලිම් වෛද්‍යවරයෙකුට. ඒ සාෆි සහබ්දීන් වෛද්‍යවරයාට. අනියන් සමහරලාට මේ වැඩේ කරලා තියෙනවා. බොහොම වේගෙන් කරලා තියෙනවා. අම්මාවරුන්ගේ කැමැත්ත නැතුව කරපු එල්ලාටි සැත්කම් තියෙනවා. ඒ බබා හම්බුනේ සිසේරියන් සැත්කමකින් මට දැන් ඊළඟ බබා පරක්කු. ඇත්තටම සාෆිගේ දිනේ අසාධාරණයක් වුණාද? මේ දරුවන්ට ඉගෙන ගන්න ආරක්ෂා සහිත පාසලක් දෙන්න ඕන. බිරිඳටත් ආරක්ෂා සහිතව සේවය කරන්න හෝහලක් තියෙන්න ඕන. මේ ඒ සාෆිගේ වෙනුවෙන් පෙනහිටපු නීතිඥයෝ ඉල්ලීම කරේ නැහැ. ඒ වගේම බොරු චෝදනාවකට ලක් වෙලා සාෆිට අසාධාරණයක් වුණාද? ප්‍රශ්නගත දේවල් ඒ DVR එකේ තිබ්බේ නැත්තම් ඇයි ඒව මකන්නේ? එයා වෛද්‍යවරයෙක් හැටියට කෝටි 44ක් එයා ගිනුම් හරහා හුවමාරුලා තියෙනවා. කජුවටද කොස්සටද? එහෙමත් නැත්තම් අසාධාරණයට ලක්ුණේ මේ කියන වින්දිත මව්වරුන්ද?